අද අපි කතා කරන්න යන්නේ බේසික් එකනොමික්ස් ගැන. ඇත්තට මම මේ එකනොමික්ස් පාර්ට් එක උගන්වන්නේ ඔයාලට විභාග පාස් වෙන්නම නෙමෙයි. මූලික පරමාර්ථය වෙන්නේ මේක ඔයාට ඔයාගේ ජීවිතයේ එදිනෙදා දේවල් වටහා ගන්න, තේරුම් ගන්න ඒ වගේ දේවල් වලට උපයෝගී වෙයි කියලා හිතාගෙන. අපි පටන් ගමු. එකොනොමික්ස් ගත්තොත් එකේ ෆන්ඩමෙන්ටලි එකන්නේ මූලිකවම තියෙන්නේ මුදල් හෝමාරුව. අපි ගත්තොත් එම මුදල් හෝමාරුව කියන එක ආණ්ඩුව අතර වෙන්න පුළුවන්, ආයතන අතර, පුද්ගලින් අතර සහ අන්තර්ජාතික වෙන්න පුළුවන්. දැන් ඔය මුදල් හෝමාරුව ඒ වෙන්නේ ඇයි ඒක එහෙම වෙන්නේ, ඕක තේරුම් ගන්න එක තමයි ආර්ථික විද්‍යාව එහෙම නැත්නම් ඉකොනොමික්ස් කියන්නේ. අපි දැන් මේක සරලව ගත්තොත් එහෙම සරලම සිස්ටම් එක මේක එනවා පුද්ගලින් දෙන්නෙක් අතර වෙන ගනුදෙනුව. පුද්ගලින් දෙන්නෙක් අතර වෙන ගනුදෙනුව. මෙයා A කියලා ගමු, මෙයා B කියලා ගමු. දැන් circular flow of income කියන එක එහෙම නැත්නම් circular flow of money කියන එක තමයි ෆන්ඩමෙන්ටල්ම දේ, කියන්නේ මූලිකවම දේ. ඒ කියන්නේ මේ පුද්ගලයා අපි මෙයාගේ වියදම තමයි මෙයාගේ ආදායම. ඒ වගේ තමයි මෙයාගේ වියදම තමයි මෙයාගේ ආදායම. ඔය දෙන්නෙක් අතර වෙන ගනුදෙනුව අපි හිතුවොත් මේ මුළු එකොනොමි එකේම ඉන්නේ මේ දෙන්න විතරයි කියලා. මේ එතකොට ඕක සලකා බලන්න පුළුවන් මේ විදිහට. one man's income is another man's expense. ඕක තමයි සරලම දේ. දැන් අපි තව චුට්ටක් බැලුවොත් එහෙම ඕක තමයි සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් කියන්නේ. දැන් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එකට යන්න කලින් අපි පොඩ්ඩක් කතා කරොත් අපි හිතමු අපි අර ටොපික් එකම කතා කරමු. දැන් මේ ඒ කියන පුද්ගලයා ගාව අපි හිතමු පළතුරු තියෙනවා. මෙයා මේ පළතුරු විකුණනවා මුදල් කියන දේ එන්න කලින් තිබ්බ බාටරින් සිස්ටම් එක. බාටරින් කියන්නේ ඔය මේ බාණ්ඩ හෝමාරුව. දැන් කෙනෙක් ගාව පළතුරු තියෙනවා කියමු. තව කෙනෙක් ගාව තියෙනවා අපි හිතමු රයිස් හාල්. මෙයා මේ දෙන්න මෙයාට හෝමාරු කරනවා හාල්, මෙයාට හෝමාරු කරනවා පළතුරු. ඕක තමයි කලින් වුණේ. හැබැයි දැන් ඔය බාටරින් සිස්ටම් එක ගත්තොත් එහෙනම් ඔගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහරක් වෙලාවට මේ පුද්ගලයා ඒ කියන පුද්ගලයාට හාල් එපා වෙන්න පුළුවන්. එයාට අවශ්‍ය එළවලු. හරි. අපි ඊ කියලා දාමු. ඇත්තට V එන්න ඕනේ. හැබැයි කමක් නැහැ. එළවලු අවශ්‍ය කියමු. දැන් මෙයාගම එළවලු නැහැ. හැබැයි මෙයාගම තියෙන හාල්. එතකොට මෙයා වෙන්න ඕනේ දේ තමයි ඔය මෙයා එක වෙන්න ඕනේ දේ තමයි මෙයා ගිහිල්ලා ඉතින් තව පුද්ගලෙක් හොයාගන්න වෙනවා හාල් අවශ්‍ය කරන කෙනෙක්. හරි. දැන් මෙයා රයිස් මෙයාත් එක්ක එක්ස්චේන්ජ් කරන්න ඕන. අපි දැන් මෙයා ගාව තියෙනවා කියලා වෙජිටබල්ස් ටික. හරි. ඒක ඇත්තටම අපි එතකොට මෙයා කරන්න ඕනේ මේ හාල් ටික මෙයාට දීලා වෙජිටබල්ස් ටික මෙයා ගන්න ඕනේ. හරි. ඔතන ට්‍රාන්සැක්ෂන් එකක් වෙනවා මේ දෙන්න අතර. ඊට පස්සේ තමයි මෙයාට පුළුවන් වෙන්නේ අර පළතුරු ටික ගන්න. මෙයාගේ මෙයාට, මෙයාගේ මෙයාට. හරි. දැන් ඔහොම බාණ්ඩ හෝමාරුවක් දැන් මෙතන ඉන්නේ 3 දෙනෙක් විතරයි. දැන් වා හිතන්න සාමාන්‍ය අපි එදිනෙදා පාවිච්චි කරන දේවල් එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග, පාන්, පිටි, එතකොට කිරි පිටි වෙන්න පුළුවන්. තේ ඔය හැමදේම මේ කම්ප්ලෙක්ස්. ඒ කියන්නේ මේ සංකීර්ණත්වය වැඩි. අපි එදිනෙදා භාවිත කරන භාණ්ඩ. අපිට සමහරකට කොත්තුවක් ගන්න ඕන වෙයි. එතකොට මේ දැන් කොත්තුව හදන මිනිස්සයා එතකොට ඒ කොත්තුව හදන්න බඩු ටික ගන්න ඕනේ. එතකොට ඔය බාටරින් සිස්ටම් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තමයි මේ මිනිස්සු එකඟ වුණේ කරන්සි කියලා දෙයකට. කරන්සි තමයි මුදල් කියන්නේ. දැන් කරන්සි කිව්වහම
කරන්සි කරන්සි කිව්වහම ඔක තමයි මුදල්. දැන් මේ කරන්සි කියන එක මේ යුනිට් ඔෆ් මෙෂර් එකක් විතරයි. ඒ කියන්නේ මුදල් ඒකකයක්. මේක මේ මීටර් සෙන්ටිමීටර් වගේ. දැන් අපි දැන් මීටර් කෝදුවෙන් දිග මනිනවා පළල මනිනවා වගේ තමයි මේ මුදල් වලින් මෙෂර් කරන්නේ අපි වැලියු එක. වටිනාකම බාන්ඩ් එක තියෙන වටිනාකම. දැන් මේ බාන්ඩ් එක තියෙන වටිනාකම මනින්න තමයි කරන්සි තියෙන්නේ. දැන් රජ කාලේ ඕක රන් කහ වුණා. හරි ගෝල්ඩ්. ඊට පස්සේ සිල්වර් තිබ්බා. ඊට පස්සේ තමයි තඹ කාසි. හරි. කොපර්. හරි. ඔහොම ඇවිල්ලා ඊටත් කලින් තිබ්බ ඔය සිප්පි කටු එහෙම. හරි. මේ බලංගොඩ මානවය කාලේ වගේ සිප්පි කටු වලින් තමයි ගනුදෙනු කරේ. දැන් ඔය දැන් මේ කරන්සි කියන එකේ මූලික දේ තමයි මේවා යුනික් වෙන්න ඕනේ. ඒ කියන්නේ කොහෙන්වත් ඔයාලට කොපි කරන්න අමාරු වෙන්න ඕනේ. මේ ඒ කියන්නේ ලීසින් අච්චු ගන්න බැරි වෙන්න ඕනේ. ඕකේ දැන් ඔය කරන්සි වල ගත්තොත් එහෙම ඕකේ තියෙනවා රටාන්තර කීපයක් ඔය ඒක අච්චු ගන්න අමාරු වෙන්න ඕනේ. ඒක ඩිවිසිබල් වෙන්න ඕනේ. ඒ කියන්නේ කුඩා ගේන්ට බෙදා වෙන් කර ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ මම මේ කියන දේවල් මේ එක්සෑම් එක පාස් වෙන්නවත් එහෙම නෙමෙයි මම මේ කියන්නේ මේ එදිනෙදා ජීවිතේට වඩා පාවිච්චි වෙන්න කියලා. සෝ එහෙම බැලුවම දැන් මෙතන මේ වගේ කරන්සිස් තියෙනවා. දැන් මේ කරන්සි එකෙන් කරන්නේ ඒ බාන්ඩ් එක වැලියු එක මෙෂර් කරන එක. අපි ගත්තොත් එහෙම අපි හිතමු පොල් ගෙඩියක්. හරි. හරි. පොල් ගෙඩියක් වටිනාකම අපි හිතමු ඔක රුපියල් වලින් 100යි කියලා. හරි. දැන් ඕක අපි ඩොලර් වලින් ගත්තොත් එම් සමහරක් විට ඒතකොට එනවා මෙතන 0.3ක් වගේනේ. 0.3. 730ක් වගේ එනවා. හරි. පොල් ගෙඩිය. ඔය විදිහට බැලුවම ඔහොම තමයි මේ වැලියු එක තීරණය වෙන්නේ. දැන් එක කරන්සි එකකින් ඒ වැලියු එක වෙනස් වෙනවා තව කරන්සි එකකට. සෝ දැන් මේක දැන් මේ කරන්සි සතර වටිනාකම ඒක තව සංකීර්ණ ටොපික් එකක්. ඒක තමයි එක්ස්චේන්ජ් රේට් කියන්නේ. හැබැයි අපි අපෝ ටොපික් එකට આવොත් එහෙම බලන්න ඕනේ. දැන් කරන්සි කියන දේ ඉන්ට්‍රොඩියුස් කරනවා මේ තියෙන කම්ප්ලෙක්සිටි එක නැති කරන්න. හරි. දැන් අපි හිතමු ඒක දැන් අපි රේස් කරමු පොඩ්ඩක්. දැන් මෙයා ගාව තියෙනවා අපි හිතමු vegetables. හරි. මෙයා ගාව තියෙනවා rice. හරි. දැන් මෙයා ගාව තියෙනවා කොකොනට්. හරි. පොල්. දැන් මෙයා ඊට පස්සේ මෙයාට අවශ්‍යයි පොල්. මෙයාට අවශ්‍යයි vegetables. මෙයාට අවශ්‍යයි rice. දැන් කලින් තිබ්බ සිස්ටම් එකේ වටේ යන්න ඕනනේ. දැන් අපි යම් මුදල් ප්‍රමාණයක් ඉෂු කරාන් පස්සේ අපි තුමු මුදල් කියලා මේ හැමෝටම දැන් අපි මුදල් ඉෂු කරනවා. හරි. දැන් මුදල් ඉෂු කරාට පස්සේ මේ අපිට පුළුවන් දැන් මෙයාට පුළුවන් කෙලින්ම මෙයා ගාවට යන්න. හරි. මෙයාට පුළුවන් කෙලින්ම මෙයා ගාවට යන්න. මෙයාට පුළුවන් කෙලින්ම මෙයා ගාවට යන්න. එතකොට මේ ට්‍රාන්සැක්ෂන් කම්ප්ලෙක්සිටි එක බහිනවා. දැන් ඕකේ තව දෙයක් කරනවා. ට්‍රාන්සැක්ෂන් කම්ප්ලෙක්සිටි එක බහිනවා වගේම තමයි ට්‍රාන්සැක්ෂන් ෆ්‍රීකවන්සි එකත් වැඩි වෙනවා. දැන් ට්‍රාන්සැක්ෂන් ෆ්‍රීකවන්සි එහෙම නැත්නම් මේකට තව වචනයක් කියනවා මනි වෙලොසිටි කියලා. ඔයාලට මේක මේ Google එකේ වට ගහලා සර්ච් කරලා බලුවොත් එහෙම ඔයාලට පුළුවන් මේ තව මේ ගැන වැඩිදුර අධ්‍යයනය කරන්න. දැන් මේ කම්ප්ලෙක්සිටි එක අඩු වෙලා ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා. දැන් මේක හොඳයි ආර්ථිකයට. මොකද හේතුව මුදල් සංසරණය වේගවත් වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් මම මෙතෙන්ට ගේනවා තව ටොපික් එකක්.
GDP. හරි. GDP කියන්නේ gross domestic product. දැන් මේකට තව සිංහලෙන් කියන්නේ දළ දේශීය නිෂ්පාදනය. දැන් මේක කැල්කියුලේට් කරන්න හැටි ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඕක ටිකක් සංකීර්ණයි. ඕකේ ඇත්තටම මේ අපිට කැල්කියුලේට් කරන්න පුළුවන් විදිහක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේක සමීකරණයක් තියෙනවා. සරල සමීකරණ. හැබැයි පිටිපස්සෙන් යන ගණනය කිරීම නම් ඔයිට වඩා පොඩ්ඩක් සංකීර්ණයි. මේකේ තියෙන GDP C G I ඊට පස්සේ ප්ලස් මෙතන තව කොම්පොනන්ට් එකක් එනවා x - m. මේක තමයි දළ දේශීය නිෂ්පාදනය ගණනය කරන ෆෝමියුලා එක. දැන් මේ ෆෝමියුලා එකේ ඒ සමීකරණේ C කියන්නේ consumer spending. මෙතන G කියන්නේ government spending. මෙතන I කියන්නේ investment. මේක ඩොමෙස්ටික් වෙන්න පුළුවන්, ෆොරින් ඉන්වෙස්ට්මන්ට් වෙන්න පුළුවන්. ඉන්වෙස්ට්මන්ට් ඕන එකක් වැටෙන්නේ මේ කැටගරි එක. මෙතන තියෙනවා මේ x - m කියලා. හරි. මේ x - m එකේ x කියන්නේ exports. මේක m කියන්නේ import. දැන් අපි දැන් මෙච්චර වෙලා කතා කරේ මේ පුද්ගලයන් අතර බාණ්ඩු හමාරුව. මේ පුද්ගලයන් අතර බාණ්ඩු හමාරුව තමයි මෙච්චර වෙලා කතා කරේ. ඒක අයිති වෙන්නේ මෙන්න මේ C කියන කැටගරි එකට. දැන් වැඩ කරන්නේ වගේ. සාමාන්‍ය තාක්ෂණික ප්‍රශ්නෙට හරි. කතා කරගෙන හිටියේ x - m. මෙතන ගත්තොත් එහෙම මේ තියෙන්නේ එක්ස්පෝර්ට් සහ ඉම්පෝර්ට්. අපි දැන් මෙච්චර වෙලා කතා කර හිටියේ මෙන්න මේ මිනිසුන් අතර වෙන ගනුදෙනු. ඒ කියන්නේ consumer spending. හරි. මේක මිනිස්සු ව්‍යාපාර වලින් ගන්න ඒවා වෙන්න පුළුවන්. මිනිසුන්ගෙන් ගන්න ඒවා වෙන්න පුළුවන්. මේ ඔක්කොම අයිති වෙන්නේ මේ කැටගරි එකට. දැන් ආණ්ඩුව විසින් ගන්න තීරණ වියදම් කිරීම ඔක්කොම අයිති වෙන්නේ මේකට. ඉන්වෙස්ට්මන්ට්ස් කියන ඒවා අයිති වෙන්නේ මෙතෙන්ට. එක්ස්පෝර්ට්ස් සහ ඉම්පෝර්ට්ස්. ඉම්පෝර්ට්ස් වලට විතරක් මෙතන මේ මයිනස් එකක් දාලා තියෙන්නේ මොකද මේ GDP එකෙන් යම් ප්‍රමාණයක් අඩු වෙනවා අපි වැඩිපුර ඉම්පෝර්ට් කරන තරමට. දැන් මේ ඉම්පෝර්ට් එකයි එක්ස්පෝර්ට් එකයි අතර බැලන්ස් එකක් තියෙනවා. දැන් ඔය මේක බිඳුවට සමාන වෙන තරමට හොඳයි. ඒ කියන්නේ ආර්ථිකයේ වර්ධනය පොසිටිව් තියාගන්න පුළුවන්. ධන අගයක තියාගෙන වර්ධනය කරගෙන යන්න පුළුවන්. ඉම්පෝර්ට් සහ එක්ස්පෝර්ට්ස් අතර බැලන්ස් එක බිඳුව කරලා තියාගන්න ඕනේ. ඕකට තමයි කියන්නේ මේ බැලන්ස් ඔෆ් ට්‍රේඩ් කියලා. ඔය නිවුස් වලට ගියාම ඔයක තියෙනවා ට්‍රේඩ් ඩෙෆිසිට් කියලා. ට්‍රේඩ් ඩෙෆිසිට් එක කියන්නේ ඉම්පෝර්ට්ස් වැඩි එක්ස්පෝර්ට්ස් වලට වඩා. ඒ කියන්නේ M විශාලයි X වලට වඩා කියන එක. ට්‍රේඩ් සර්ප්ලස් කිව්වහම එක්ස්පෝර්ට්ස් වැඩි ඉම්පෝර්ට්ස් වලට වඩා. මේක ඩෙෆිසිට්. ඕක තමයි ජෙනරලි දැනන් ඉන්න ඕන දේ ටීවී එකේ නිවුස් වලට ආර්ථිකය ගැන කතා කරද්දී. අර කන්සියුමර් ස්පෙන්ඩින් කිව්වහම මිනිසුන් විසින් වියදම් කරන ඒවා, ගවර්න්මන්ට් ස්පෙන්ඩින් කිව්වහම මේක, ඉන්වෙස්ට්මන්ට් කිව්වහම මේක. දැන් මේකේ අපි දැන් මේ අනිත් ඒවා ටික අපි ඉග්නෝර් කරමු පොඩ්ඩකට. අපි ඒක පැහැර හරිමුකෝ. හරි. අපි ගමු සරල ආර්ථිකය. හරි. කන්සියුමර් ස්පෙන්ඩින් විතරයි තියෙන්නේ. හරි. මුළු GDP එකේ. හරි. ඉන්වෙස්ට්මන්ට් උත් නෑ. මොකෙක්වත් ඉන්වෙස්ට් කරන්නේ නැහැ.
හරි ගවර්න්මන්ට් එකත් නෑ උන් ගෙනල් කරන්නෙත් නෑ ඉම්පෝර්ට්ුත් නෑ එක්ස්පෝර්ට්ුත් නෑ හරි දැන් ඕකේ මිනිස්සු දෙන්නෙක් ඉන්නවා අපි තුමු තනි දූපතක් හරි හරි දැන් මේ එකොනොමි එකේ අපි හිතමු එක රත්තරන් කාසිය තියෙන කියලා හරි එක වෙන පාටකින් ගමු හරි එක එක රත්තරන් කාසියයි තියෙන්නේ හරි දැන් මෙයා දැන් මෙයාත් නිෂ්පාදනය කරනවා ඒ වගේම තමයි කියන්නේ manufacture and consume හරි නිෂ්පාදනය සහ පරිභෝජන දෙකම කරනවා මෙයාත් නිෂ්පාදනය සහ පරිභෝජන දෙකම කරනවා අපි එච්චර හිතන්නේ නැහැ මොනවද පරිභෝජනය කරන්නේ මොනවද මේ කන්සියුම් කරන්න කියලා අපි තුමු මේ පරිභෝජනය කරනවා මෙයාලම කන්සියුමුත් කරනවා හැබැයි මෙයා පරිභෝජනය කරන එක නෙමෙයි මෙයා නිෂ්පාදනය කරන්නේ සොරි මෙයා නිෂ්පාදනය කරන මෙයා පරිභෝජනය අපි තුමු මේක mx මෙතන cx මෙතන my cy මෙයා නිෂ්පාදනය කරන එක මෙයා පරිභෝජනය කරනවා මෙයා නිෂ්පාදනය කරන මෙයා පරිභෝජනය කරනවා එතකොට දැන් මෙතන සර්කියුලර් ඉකොනොමි එකක් තියෙනවා හරි දැන් අපි හිතමු මෙතන දවසකට ට්‍රාන්සැක්ෂන් දෙකක් වෙනවා කියලා ඒ කියන්නේ මෙයාගෙන් මෙයාට යනවා සල්ලි හරි ඒ කියන්නේ මෙයා mx to cx හරි මෙයා පරිභෝජනය කරනවා සර් මෙයා පරිභෝජනය කරනවා මෙයාගෙන් මෙයාට යනවා සල්ලි හරි දවසකට දෙපාරක් මෙයා මෙයාගෙන් පරිභෝජනය කරනවා මෙයා මෙයාගෙන් පරිභෝජනය කරනවා හරි දැන් එතකොට මේ රත්තරන් කාසිය හරි මේක අතිනත මාරු වෙලා තියෙන්නේ දෙන්නෙක් අතර හරි ඊට පස්සේ මේ එක දවසක් හරි දැන් දෙවෙනි දවසෙත් මෙහෙම වෙනවා හරි කොහොම ගිහිල්ලා දවස් 30ක් අවසානයේ බලමුකෝ දැන් මේක පළවෙනි දවස වගේ අතකුරු ඉච්චර හරි නෑ මේක පළවෙනි දවස මේක 30 වෙනි දවස හරි පළවෙනි දින 30 වෙනි දින එතකොට ට්‍රාන්සැක්ෂන්ස් 60ක් වෙලා තියෙනවා හරි කියන්නේ දවස් 30ට දෙක ගානේ ට්‍රාන්සැක්ෂන් 60ක් වෙලා තියෙනවා දැන් මේකේ හරි මේ මාසේ GDP එක එතකොට කීයද මේ මාසේ GDP එක කීයද මේ මාසේ GDP එක එතකොට වෙනවා රාංකාසි 60ක් එක කාසියේ තියෙන්නේ එක කාසියේ තියෙන්නේ මෙයා පරිභෝජනය කරනවා මෙයා පරිභෝජනය කරනවා මේ එකම කාසිය තමයි දෙපැත්තට යන්නේ හරි මේකට කියන්නේ මනි වෙලොසිටි කියලා හරි ඒ කියන්නේ මේ මාසය ඇතුළත 60 පාරක් මේ මුදල සංසරණය වෙලා තියෙනවා මුදල සංසරණය වීම තුලින් තමයි මේ කන්සියුමර් ස්පෙන්ඩින් එක මනින්නේ දැන් මේක ගොඩක් දෙනෙක්ට හිතා ගන්න අමාරුයි ඇයි කොහොමද මේ තනි කාසියකින් මේ ඔක්කොම වෙන්නේ කියලා දැන් වා හිතුවොත් එහෙම මේ mx කියන යුනිට් එක මේක එක යුනිට් එකක් මේ මැත් ප්‍රොඩියුස් කරනවා my කියන යුනිට් එක මැනුෆැක්චරින් y කියන එක හරි දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේ ආර්ථිකයේ දළදේශ නිෂ්පාදනය රංගාසි 60ක් කිව්වහම කාසි 60ක් තියෙන්න ඕනි කියලා. ඇත්තට මෙහෙම තියෙන්න අවශ්‍ය නැහැ. හරි? දැන් මේ සංකල්පය පොඩ්ඩක් අමාරු ඇති ගොඩක් දෙනෙක්ට තේරුම් ගන්න. මේ හැබැයි මේක මෙහෙම තේරුම් ගත්තා නම් හරි. දැන් මේ මොකද්ද MX කියන ප්‍රොඩක්ට් එකේ වැලියු එක 1 gold coin. මේකත් MY එකත් 1 gold coin. හරි? එතකොට මෙතනින් ප්‍රොඩියුස් කරන එක නෑ මෙයා මෙතනින් කන්සියුම් කරනවා. මෙතනින් කන්සියුම් කරනවා. සෝ ඒතර අර කන්සම්ප්ෂන් ඇන්ඩ් මැනුෆැක්චරින් කියන එක බැලන්ස් වෙලා තියෙනවා. ඒකයි මේ සර්කියුලර් ඉකොනොමි එක වැඩ කරන්නේ. හරි? දැන් ඔය වැඩේ දින 365ක් කරොත් හරි? එතකොට මොකද දළදේශ නිෂ්පාදනය මනින්න ඇත්තටම මේ මොකද්ද වාර්ෂිකව. හරි? එහෙම ගත්තොත් එහෙම 365 පිළිගැනීම 2 6 12 11 710 සොරි ඔව් 710 නේ
සොරි 730යි. ගණන් බෑ. 365 වැඩි කිරීම 2 730යි. හරි. මේ හරි ඔන්න ඕක තමයි වෙන්නේ. දැන් මේ ආර්ථිකයක වර්ධනයට ඇත්තටම එක කාසියක් තිබ්බද ඇති. ඒ කියන්නේ මේ මුදල් වැඩිපුර අච්චු ගන්න අවශ්‍ය නැහැ. හරි. දැන් මුදල් අච්චු ගහන්නේ ඇයි කියන එක පොයින්ට් එකට එන්න කලින් මේක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. මොකද දැන් මේ තියෙන එක මුදල් ඒකකකින් මෙච්චර ප්‍රමාණයක් ඒ කියන්නේ 730 GC gold coin වෙලා තියෙනවා. හරි. රත්තරන් වල වටිනාකම අරම මෙච්චර හිතන්න යන්න එපා. රන් කාසියක් මෙච්චර නම් පොම ඒ මෙච්චර හිතන්න යන්න එපා. ඔයා හිතන්නේ මේ කාසිය the coin is valued against itself කියලා. ඒ කියන්නේ මේ කාසිය අපි වටිනාකම මනින්නේ ඒ ජාතියම තව කාසියකට against. හරි. ඔක තව US ඩොලර් එක අරම කම්පෙයාර් කරන්න ගිහිල්ලා ඕවර් කම්ප්ලිකේට් කරගන්න එපා. හරි. මේක තියෙන මේ සරලම සිස්ටම් එක. දැන් මේ සරල සිස්ටම් එකේ දැන් 730ක් තියෙනවා. දැන් අපි අර කිව්වනේ මේ මෙතන ෆ්‍රීකවන්සි එක වැඩි සෝරි ෆ්‍රීකවන්සි එක ගැන. දැන් මේ ෆ්‍රීකවන්සි එකේ ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා. දැන් අපිට මේ ආර්ථිකයේ මුදල් සංසරණයේ වේගය තව වැඩි කරන්න පුළුවන් නම් හරි. දැන් ඒ කියන්නේ පරිභෝජනය වැඩි වුණා හෝ නිෂ්පාදනය වැඩි වුණා කියමු. මේ දෙකම එකපාර වැඩි වුණා. එතකොට දවසක ට්‍රාන්සැක්ෂන්ස් දෙකක් මේ මෙච්චර වෙලා ගියේ දැන් යනවා 4ක්. හරි. සේම් තින්. 4ක් වෙනවා දැන්. හරි. එතකොට මේව වැඩි වෙනවා 4. හරි. 4 365 වැඩි කිරීම 4. හරි. එතකොට එනවා 1460ක්. හරි. එතකොට 1460ක් වෙනවා. එතකොට නව වාර්ෂික ආදායම 1460ක්. දැන් මෙතන දලදේශ නිෂ්පාදනය කියන එක අතන අපි හිතන්න නරකයි ආදායමක් වශයෙන්. මේක අපි හිතනවා දලදේශීය නිෂ්පාදනය. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන්. සමහර මිනිස්සු මේක පටල ගන්නවා මේක මේ රටේ ආර්ථිකය කියලා දැන් මෙතන මේ දලදේශීය නිෂ්පාදනය කියන එක ගැන හිතන්නේ හුඟක් වෙලාවට මේ ආදායම විදිහට. ඒ කියන්නේ වගේ සැලරි ස්ලිප් එක ගැන හිතන විදිහට තමයි මේක හිතන්නේ. එහෙම හිතන එක වැරදි. දැන් මෙතන වෙන්නේ මේ අපි දැන් මේ GDP එක වැඩි කරේ මෙන්න මේක ෆ්‍රීකවන්සි එක වැඩි කරලා. ඒ කියන්නේ මුදල් සංසරණයේ වේගය වැඩි කරලා තමයි මෙතන. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේක වෙන්න පුළුවන් අවස්ථාවන් කීපයක් මම ඔයාලට එක්ස්ප්ලেইন කරලා දෙන්න. හරි? ඔයාලට පුළුවන් අපි ගිහිල්ලා මම මුලින් එක්ස්ප්ලেইন කරලා පෙන්නන්න. අපි ගත්තොත් එහෙම අප්‍රේල් මාසෙකම හරි? හරි? මේ මාසේ තමයි නිව් ඉයර්. හරි? සිංහල අලුත් අවුරුද්ද එනවා. ඊට පස්සේ ඩිසෙම්බර්. ක්‍රිස්මස්. හරි. දැන් අලුත් අවුරුද්දේ ක්‍රිස්මස් වලයි මිනිස්සු එළියට ගිහලා හොඳට shopping කරනවා. හරි. ඒ කියන්නේ consumer spending වැඩි වෙනවා. හරි. දැන් මේක අපිට ආණ්ඩුවෙන් රිලීස් කරන chart වල සමහරක් විට මේක පෙන්වන එකක් නෑ. මොකද මේක මේ ආර්ථිකයේ එක පොඩි අංශු මාත්‍රයක් පමණයි. මේ ක්‍රිස්මස් සීසන් සහ මේ නිව් ඉයර් ස්පෙන්ඩින්. හැබැයි අපි ඔන්ලයින් ගිහිල්ලා බැලුවොත් අපි යමු ට්‍රේඩින් ඉකොනොමික්ස් එකට. මේ වෙබ්සයිට් එකේ සාමාන්‍ය ගොඩක් ඉන්ෆර්මේෂන් තියෙනවා. මෙතන ශ්‍රී ලංකා GDP. හරි. මේකේ අපි ගන්න ඕනේ මේක වාර්ෂිකව තියෙන්නේ. මේක තියෙන වාර්ෂික අපිට මේක මාසිකව බලා ගන්න පුළුවන් විදිහක් තියෙනවා නම්
2024. බලමු මේක සමහරක් විට තියෙයි. මේක තියෙන වාර්ෂික. ඔක්කොම තියෙන වාර්ෂිකව. මේක මේ මාසිකව එක්ක ක්වාටර්ලි ඔක්කොම තියෙන මේ මාසිකව. සෝරි වාර්ෂිකව තියෙන්නේ. අපල මේක හරි මෙතන Q1 Q2 Q3 Q4 කියලා තියෙනවා. growth එක තියෙන අනුව quarter. මෙතන ගත්තොත් එහෙම 2018 මේ Q2 ඒ කියන්නේ දෙවන කාර්තුවේදී ලොකු වර්ධනයක් තියෙනවා. ඒ කියන්නේ ඔය අලුත් අවුරුදු කාලේට සෑහෙන වියදම් කරනවා. දැන් ආයි ඊට පස්සේ බම්ප් එකක් දකිනවා. නැත්නම් 2018 ඉන සෑහෙන අඩු වෙලා තියෙනවා. මතන මේ පාස්කු ප්‍රහාරයත් ඒවත් එක්කම දැන් මේ වෙලා තියෙන්නේ. per capita GDP. Industrial production. මේකේ February April industrial production එකෙන් බලන්නත් බෑ. මේක ඇත්තටම මේ chart වල පෙන්නන්නේ නැහැ වුම. Earnings, trade balance. මාර කලින් කිව්ව trade balance එක workers remittance, foreign account, balance of payments. මේකේ ඔක්කොම නැහැ. හරි මම අර කියන data point එක හොයාගන්න නම් අමාරුයි. හැබැයි ඔයාලට ඔක මේ අපිටම කිල් සරිමක් හරි කාගිල් සරිමක් හරි කම්පැනි එක sales data අරන් බලුවොත් එහෙම සාමාන්‍ය consumer spending අප්‍රේල් දෙසැම්බර් කාලෙට වැඩි වෙනවා. හරි දැන් ඔය වැඩිවීම වෙන්නේ මේ අර අලුතෙන් සල්ලි ඉන්ජෙක්ට් කළවත් ආණ්ඩුවෙන් වේදම් කළවත් එහෙම නෙමෙයි. ඒ කියන්නේ මිනිස්සුන්ම අර පරිභෝජනය තුලින් පාරිභෝගිකයන් විසින් ජනනය කරන ආර්ථික වර්ධනය. හරි දැන් ආර්ථිකය වර්ධනය වෙන හැටි මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මේකේ. මේක ටිකක් සංකීර්ණ ටොපික් එකක් මම හිතනවා මම පුළුවන් තරම් සරල කරලා ඒක පැහැදිලි කරා කියලා හිතනවා.